මම බත් කාලා ඉක්මනට කුස්සිය අස් කරන්න ගත්තා. සෝමම්ම නිසා මට මගේ අම්මා ළඟ ඉන්නවා වගේ දැනුනේ. ලොකු නෝනාත් හරිම ලෙන්ගතු වුණා මාත් එක්ක. දුවෙකුට වගේ සලකන්න වුණා මට. මේ අතර ලොකු නෝනාගේ පුතා එනවා කියලා සෝමම්ම උදේ ඉඳන් කෑම හදන්න ගත්තා. නොයෙක් කෑම ಜಾති හදලා තිබ්බා. මටත් පුළුවන් විදියට කෑම හැදුවා. කෑම හදද්දි නම් ගෙදර ගැන ගොඩක් මතක් වුණා. ඒත් නංගි ලියුමක් එවලා තිබ්බ පුංචි කෑම හදලා දෙනවා කියලා. ඒ නිසා මට බයක් තිබ්බේ නෑ. මොකද කියනවා නම් පුංචිගේ ආසාව ඉෂ්ට වෙච්ච නිසා එයා අනිවාර්යෙන්ම තාත්තා ගැන බලනවා කියලා මම දන්නවා. එයාට ඕනෙත් නංගිව වැඩකට යවන්න කියලා මට තේරුණා. කොහොම හරි ඉක්මනට නංගිවයි තාත්තවයි මං ගාවට ගන්න ඕන කියලා තමයි මං හිතන් හිටියේ. කොහොම හරි ලොකු නෝනාගේ පුතා පිටරට විශ්වවිද්‍යාලෙක ඉගෙනගෙන තින්නේ. ඉගෙනීම ඉවර වෙලා අවුරුදු 4කට පස්සේ තමයි ඔය එන්නේ. ගෙදර හරියට උත්සවයක් වගේ. ලොකු නෝනාගේ වැඩේම ඉස්සරහට ගිහින් බලන් ඉන්න එක. කෙල්ලේ ඔක්කොම හරි නේද? ඔක්කොම හරි නෝනා. නෝනා ටිකක් වාඩි වෙලා ඉන්න නැත්තම් අසනීප වෙයි. දැන් නම් බය වෙන්න දෙයක් නෑ. පුතා ඉන්නවනේ කෙල්ලේ. කොච්චර කාලෙකින්ද එන්නේ? ඒකනේ නෝනා. කතාව අතරතුරේ ලස්සන සුදු කාර් එකක් ඇවිත් මුදල නැවැත්තුවා. කෙන් බැහැලා ලස්සන සුදු මහත් එක්ක ආවා. ඒ නිසා මම කුස්සියට ගියා. අම්මේ චුටු පුතා හුඟ කාලෙකින්. ඔව් අම්මා. අම්මයි පුතයි දෙන්න සාලි කතාවක. සෝමම්ම මට තේ එකක් හදලා දුන්න ගෙනිහින් දෙන්න කියලා. මම ටිකක් ලැජ්ජාවෙන් වුණත් තේ එක අරන් සාල්ට ගිහින් දෙන්නටම දුන්නා. මම තේ එක දීලා කුස්සියට ආවා. කවුද අම්මයි? මේ ළඟදී ආවේ. ගමේම ගෑන් ළමෙක්. හරි හොඳයි. අම්මා නැති වෙලා තාත්තා එක්තැන් වෙලා පුංචි තමයි එක්කන් ආවේ. ඊට ඉතින් පුංචි බේබිගේ වැඩත් මට කරන්න වුණා. පුංචි බේබි අකමැති වුණා වෙන කවුරුත් එයාගේ වැඩ කරනවට. දවසක් අදින්ම ආරය හොඳටම වහින්න ගත්තා. කෙල්ලට නිින්ද ගියේම නෑ. ඒ නිසා සාල්ට ගියේ ලොකු නෝනා නිදිද බලන්න. ඒත් එකපාරටම පුංචි බේබි කාමරෙන් එළියට ඇවිත් කාර් එකත් අරන් වේගෙන් යන්න ගියා. මම කතා කරත් ගානක්වත් ගත්තේ නෑ. ඊට පස්සේ මම ඉක්මනින් සෝමම්මට කතා කරලා විස්තරේ කිව්වා. සෝමම්මත් ඉක්මනට නැගිටලා ඇවිත් ලොකු නෝනාව හැරවලා වෙච්ච විස්තරේ කිව්වා. අනේ මගේ පුතා, දැන් අපි මොකද කරන්නේ? ලොකු නෝනා කලබල වෙන්න එපා. අපි බලමු ටිකක් වෙලා. කොච්චර වෙලා බලන් හිටියත් පුංචි බේබි ආවේ නෑ. උදේ පාන්දර හැරුණේ ගෙදරට ආපු කෝල් එකෙන්. ලොකු නෝනා දුවගෙන ඇවිත් කෝල් එක ආන්සර් කරා. ඊට පස්සේ ලොකු නෝනා පපුව අල්ලගෙන වාඩි වුණා. එහෙම්ම මම දුවලා ගිහින් ලොකු නෝනාව අල්ලගත්තා. දුවේ වතුර ටිකක්. මම ඉක්මනට දුවලා ගිහින් වතුර එකක් අරන් ඇවිත් පෙව්වා. ඊට පස්සේ ලොකු නෝනා අඬන්න ගත්තා. අනේ මගේ පුතා. ඇයි නෝනා පුංචි බේබිට මොකද උනේ? අනේ මගේ පුතා ඇක්සිඩන්ට් වෙලා. අනේ නෝනා. අපි ඉක්මනට ඊට පස්සේ හොස්පිටල් එකට ගියා. යද්දි පුංචි බේබි හිටියත් තාම 100ක් තිබ්බේ නෑ. ලොකු නෝනා හොඳටම අඬන්න ගත්තා. ලොකු නෝනා පුංචි බේබි ළඟින් හෙල්ලුනේ නෑ. සතියකට විතර පස්සේ පුංචි බේබිට සිහිය ආවත් කකුල් දෙක හෙල්ලන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ නිසා එයාගේ වැඩ තනියම කරගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ගෙදර එක්කන් ආවත් පුංචි බේබි කාමරේට වෙලා හිටපු එක විතරයි කරේ. අඩුමද පීරෝද පුටුවෙන් යන්න හැදුවත් කෑ ගහලා එළව්ව එක විතරයි කරේ. බෙහෙත් ටික බොන්න දුන්නත් අල්ලලා විසි කරා. බත් පවා කන එක ප්‍රතික්ෂේප කරා. පුංචි මහත්තයා අහන්නකෝ අනේ මේ බත් ටික කන්න. ලොකු නෝනා කන්නෙත් නෑ. පුංචි බේබි කනකම්. අම්මට කන්න කියන්න. මට කන්න ඕන නෑ. අනේ පුංචි මහත්තයා අපි ටිකක් එළියට යමු. නිමේෂිකාගේ පෙරත්තේ නිසාම අසරල් කන්න ගත්තා. ලොකු නෝනටත් සතුටක් දැනුණා. නෑදෑයෝ පවා පුංචි බේබි ගැන හෙව්වේ නෑ. ඒත් මේ කෙල්ල අසරල්ව සනීප කරගන්න මහත් වෙහෙසක් ගන්නවා ලොකු නෝනා බලාගෙන.